පිටිනේ. ෆෝන් එක අල්ලන්න බෑ. වෙලාවට මම කකුලේ මහපට ඇඟිල්ලත් රෙජිස්ටර් කරලා තිබුණේ. මේක ලේසි. වැඩ කරන ගමන් කකුලෙන් වැඩ. වෙබ්සයිට් එකෙන් ඉල්ලනවා කුකීස් ඕනලු. පෙරේතයෝ මම මේ මාරි බිස්කට් දෙකක් CD එකෙන් ඇතුළට යවුවා. කාලිවරලා සයිට් එක ඕපන් කරයිනේ. ස්පීකර් වැඩ කරන්න ජැක් එක ගහන්න ඕන කියලා. මං ගරාජ් එකෙන් මේ ජැක් එක ඉල්ලලා ගෙනාවා. මං කල්පනා කරනවා මේක ගැහුවොත් ලැප්ටොප් එක කැඩෙයිද කියලා. දොස්තර කිව්වා රෑට මේ ටැබ්ලට් එක ගන්න කිව්වා. ඔම්මෝ මේකේ ලොකු මේක ගිලින්නේ කොහොමද දෙයියනේ? කෑලි කඩලා බොන්න වෙයිද දන්න? කඩේ අයියා කිව්වා මවුස් එකට මවුස් පැඩ් එකක් නැතුව වැඩ කරන්න අමාරුයි කිව්වා. පවුනේ සතා. මම මේ පුංචි මෙට්ටයක් මහලා දුන්නා. දැන් සැපට හොඳී. අයියෝ මේකට වෛරස් එනවලු. Windows Defender කෙනෙක් දාන්න කිව්වා. ඉතින් මම මේ පොල්ලක් අරන් මුර කරනවා. එක වෛරස් එකකට එන්නේ නැහැ මම ළඟට. ඔළුව බලනවා. ටීචර් කිව්වා අද පන්තිය තියෙන්නේ ඔන්ලයින් කිව්වා. ඉතින් මම ලැප් එක රෙදි වැල උඩින් තිබ්බා. ළමයෝ එන්න වැල උඩ පන්තිය පටන් අරන්. 5000ක් දීලා ස්ට්‍රේට් කළේ. තෙමුණොත් ඉවරයිනේ. මිනිස්සු hina වුණාට කමන්නේ මගේ කොණ්ඩේ බේර ගන්න ඕන. වතුර ෆිල්ටර් වලට දහස් ගණන් පූජා කරන්න ඕනේ නැහැ. මේ පරණ මේසයක් ගැට ගැහුවාම මඩ ඔක්කොම රැඳෙනවා. බලන්න වතුර වල පිරිසිදුකම. නිකන් උල්පත් වතුර වගේ. මැෂින් රත් වුණාම තමයි ස්ලෝ වෙන්නේ. මම මේ රවුටරේට තෙත මාත්තුවක් දැම්මා. දැන් බලන්නකො ස්පීඩ් එක. YouTube වීඩියෝ දුවන්නේ නිකන් හාවෝ වගේ. බැටරි ඕවරයි කියලා විසි කරන්න එපා යකෝ. මේවා මෙහෙම හපලා දැම්මම තව මාස 3ක් දුවන්න පුළුවන්. ඩක් සෙට් එක හිරි වැටුණා හැබැයි. මේක ඇස්සේ පාන් කුඩුක පිරিলা ගඳයි. මම හොඳට සබන් වතුරේ දාලා පිගෙන්න තිබ්බා. සීට් එකට දුන්නම රුපියල් 10 ගාණක් ගන්නවානේ. මම මේ නිකන් වතුරෙන් හොදලා ගන්නෙ. මේ සීට් වල කුණු යන්න නම් හොඳට වතුර අල්ලන්නම ඕන. අතින් කලවම් කරන්න ගියාම වෙලා යනවා. මේ බලන්න මගේ අලුත් මැෂින් එක. අම්මෝ. සීනි දිය වෙන්න කලින් මම නෑවා. චොපින් බෝඩ් එක හොදන්න දාලානේ. අනික මේ ලැප්ටොප් එකේ ඇලුමිනියම් කවරේ හරි හයියයි. මේ බලන්න. තක්කාලි කැපෙන්නේ නිකන් බටර් වගේ. කියන්නේ කාර් එකේ ගියත් මං නම් හෙල්මට් එක දාගෙනමයි යන්නේ. සේෆ්ටි ෆර්ස්ට්. ડોක්ටර් කිව්වා තෙල් කෑම අඩු කරන්න කියලා. ඔතින් මං පපඩම් බැද්දේ නෑ. රෙදි අයන් කරන එකෙන් අයන් කරගත්තා. දැක්කනේ ක්‍රිස්පි එක. ඒකේ මාර වැස්සක් නේ යන්නේ. සාලේ තෙමෙයි කියලා මං කුඩේ ඉහළ ගත්තා. මේවට තමයි 4D කියනවා ඇත්තේ. ඒක අම්මෝ අද කරන්ට් බිල වැඩි වෙයිද මන්ද? ඉස්ත්‍රිකේ රත් වුණා වැඩි. රස්නේ යන්නත් එක මම ෆ්‍රිජ් එකට දැම්මා. නිවුනාම ආයෙ ගන්නවා. Wi-Fi signal මාර ස්ලෝනේ. ඉන්ටර්නෙට් එකට පණ එන්නත් එක්ක මම රවුටරේට එනර්ජි ඩ්‍රින්ක් එකක් වැක් කෙරුවා. දැන් ඉගිලෙයි. ගෙදර කිරිපිටි ඉවරයි. ඉතින් මං තේ එකට දැම්මා මගේ බොඩි ලෝෂන් එකෙන් ටිකක්. මේකේ පියුර මිල්ක් තියෙනවා කියලා ගහලා තියෙනවානේ. මූණේ රැලි යන්න ක්‍රීම් ගාලා හරියන්නේ නැහැ. රෙදි වල රැලි යන්න අයන් කරනවා වගේ මම මූණ අයන් කරගත්තා. දැක්කනේ දැන් කෙල්ල වගේ. උට කළු වැඩිනේ. මම මේ ගාන්නේ ෆෙයාර් ඇන්ඩ් ලව්ලි. සතියක් ගාද්දි මුත් සුදු කොබෙයියෙක් වගේ ඉඳී. පට්ට ගණන්නේ. ඔතින් මං සම්බෝලෙට සබන් ටිකක් දැම්මා. මේකේ ගහලා තියෙන දේහි ගෙඩි 100ක බලය තියෙනවා කියලා. දැන් එම්බුල සැපට තියෙයි. ඕ වැරදි මැසේජ් එකක් ගියානේ. මම මේ රබර් කෑල්ලෙන් මැකුවා ඒත් මැකෙන්නේ නෑනේ. හොඳටම පැන්සල් පාට වැදිලාද මන්දා. ඉවරුණාට බය වෙන්න දෙයක් නෑ. මං YouTube එකෙන් ගිනි ගොඩක් දාලා ෆෝන් එක උඩින් වතුර එක තිබ්බා. දැන් උණු වෙයි. නැඳුම් ගත්තම හිරයිනේ. ඒකයි මම මේ ෆෝන් එක උඩින්ම ටෑප් එක තියලා ඉන්ඩේ සයිස් එක මැනලා බලන්නේ. ෂුවර් නෑ ඉන්ඩේ. ඕ කම්පියුටර් එකට වෛරස් ගිහිල්ලාලු. මට බෝ වෙයිස් කියලා බයේ මං ස්ක්‍රීන් එකට මාස්ක් එකක් දැම්මා. දැන් බය නැතුව chat කරන්න පුළුවන්. අන්තිමනේ data ඉවර වෙගෙන එන්නේ. මං එක හැක් වහගෙන වීඩියෝ බලනවා. එතකොට යන්නේ data භාගයයිනේ.